තෙරුවන් සරණයි. නැවතත් ඔබ එකතු වී සිටින්නේ ඓතිහාසික රබකැන්පුර පුරාණ රජමහා විහාරස්ථානයේ සජීවී විකාශනයත් සමගයි. අද උදෑසන සිට පොසොන් පොහොයට සමගාමීව දාන සීල භාවනා ආදී පින්කම් රාශියක් මෙම ස්ථානයේදී සිදු වුණා. ඉතින් සවස් කාලෙත් බොහෝ පින්කම් රාශියක් මෙම පුරාණ රජමහා විහාරස්ථානයේදී ඔබට රැගෙන එන බව අපි දහවල් ප්‍රකාශ කරා. ඉතින් මේ අයුරෙන්ම අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අද උදෑසන ඒ කටයුතු ඒ ආකාරයෙන් නිමා වෙනවත් සමගම අද සන්ධ්‍යා භාගයේ මෙම පුරාණ රජමහා විහාරස්ථානයේ සුවිශේෂී කටයුතු රාශියක් ඉෂ්ට සිද්ධ කරන්න නියමිතයි. ඉතින් ඕනෑම කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්නට ඒ සඳහා මූලිකත්වය ගන්න විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි රබකැන් පුරාණ රජමහා විහාරස්ථානයේ අද දවසේ මේ වැඩසටහන් එකින් එකට පෙළගස්වමින් සූදානම් කරමින් ඒ සඳහා අනුග්‍රහය ඒ වගේම උපදෙස් අනුශාසනා දෙමින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න මහත් වූ කැපවීමෙන් කටයුතු කරන අවසරයි නම කියන්න කෙසෙල්පොත රබකැන් පුරාණ විහාරස්ථානයේ විහාරවාසී ශ්‍රී ප්‍රඥාදීපනී පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශ්‍රී ශ්‍රීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය රිදීමාලියද්ද ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී රාජකීය පඬිත කෙසෙල්පොත ගුණානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපත් සමග සජීවී එකතු වෙනවා. අද දවස කොයි ආකාරයටද වැඩසටහන් මෙම පුරාණ රජමහා විහාරස්ථානයේ සිදු වුණේ, ඒ වගේම තමයි සවස් භාගයේ කොයි ආකාරයටද මේ වැඩසටහන් ඉෂ්ට සිද්ධ කරන්න සූදානම් බව අපි දැනගන්න කැමැති උන්වහන්සේගෙන්. අවසරයි හාමුදුරුවනේ. හොඳයි අපේ සුසන්ත මහත්මයා, සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඓතිහාසික රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අබේපුර ශ්‍රී සුගතාරාමාධිපති ශ්‍රී ප්‍රඥාදීපනී පිරිවෙන්හි පරිවේනාධිපති වරාපිටිය ශ්‍රී ධර්මායතනයේ ආයතනාධිපති අපේ බින්තැන්න පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවනීය මාගේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේගෙන් උන්වහන්සේගේ පූර්ණ උපදෙස් ඇතිව සිද්ධ කරනු ලබන මේ පොසොන් පොයට සමගාමීව සිද්ධ කරනු ලබන ඒ පොසොන් පින්කම් මාලාව උදෑසන පටන් රාත්‍රී යාමය දක්වාම සිද්ධ කරන්නට අපි කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව උදෑසන 6ට පමණ අපේ ප්‍රදේශවාසී 100 ගාණක් පිරිස අපේ ඓතිහාසික රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයට සහ සම්බන්ධ වෙලා උදෑසන පෙහෙවස් සමාදන් වීම කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව සීල භාවනා වැඩසටහන පැවැත්වුවා. ධර්මදේශනා පින්කම සිද්ධ කළා. දහවල් සම්බුද්ධ පූජාව නිමාවට පත් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව සෑම පොහෝ දිනයක් පාසාම සිද්ධ කරනු ලබන ධර්ම සාකච්ඡා පින්කම අපේ ගෞරවනීය මාගේ සහෝදර මාපාකඩ සෝබිත පිරිවෙන්හි ආචාර්ය රාජකීය පඬිත අපේ නන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ, එවැගේම මහියංගන ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් තුමන් සහභාගී වෙලා ඒ උතුම් වූ
ධර්ම සාකච්ඡාමය පින්කම සිද්ධ කරන්නට යෙදුණා. මේ විදිහට අපේ පින්කම් මාලාව මේ දක්වා සිද්ධ කළා සුසන්ත මහත්මයා. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ සවස් භාගයේ තවත් සුවිශේෂී කටයුතු රාශියක් සිද්ධ වෙනවා. ඒ තමයි අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකා ගමනේ සිහිපත් කරමින් පොසොන් පෙරහැර මංගල්‍යය. ඉතින් අපි දැනගන්න කැමති ඔබ වහන්සේගෙන් පෙරහැර මංගල්‍යය කීයටද ආරම්භය සනිටුවන් කරන්නේ? ඒ වගේම තමයි මේ පෙරහැර මංගල්‍යය කොයි ආකාරයෙන්ද අද වීදි සංචාරය කරන්නට සංවිධාන කටයුතු ඉෂ්ට සිද්ධ වෙලා තියෙන කියන්න අපි දැනගන්න කැමති ඔබ වහන්සේගෙන්. හොඳයි සුසන්ත මහත්මයා, සෑම අවුරුද්දක් පාසාම අපි සිද්ධ කරගෙනනු ලබන පොසොන් මිහිඳු පෙරහැර මේ වසරේත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරන්නට ඓතිහාසික රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී ශීලානන්ද දහම් පාසල එකතු වෙලා මේ පොසොන් පෙරහැර සිද්ධ කරන්නට පූර්ණ දායකත්වය දරා කටයුතු සිද්ධ කරනවා. එවගේම මේ පොසොන් පෙරහැර සඳහා අපිට නැටුම් කණ්ඩායම් ලබා දෙමින් කෙසෙල්පොත යායුක් 11 විද්‍යාලයේ නැටුම් භාර ආචාර්නී ප්‍රශාන්ති ගුරු මහත්මිය, එවගේම යායකොලා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ඒ ළමුන් සහ සම්බන්ධ වෙනවා. එවගේම තමයි අපේ ශ්‍රී ශීලානන්ද දහම් පාසලේ ඒ නැටුම් සම්බන්ධව කටයුතු සිද්ධ කරන තිවංකා ගුරු මහත්මියත් මේ සඳහා දායකත්වය දරා කටයුතු සිද්ධ කරනවා. එවගේම කුඩාලුක ඒ කලා සංගමේ ඒ මහත්මා ආචාර්යතුමා අපිට මේ සඳහා ඒ නැටුම් කණ්ඩායම් ලබා දෙමින් මේ නැටුම් එවගේ පෙරහැර මේ මට්ටමට ගෙනීමට නොයෙක් ආකාරයෙන් උදව්පකාර සිද්ධ කරලා තිබෙනවා. එවගේම තමයි අපේ යාය 12 විද්‍යාලයේ විදුහල්පතිතුමිය, එවගේම නැටුම් භාර ආචාර්නී තුමිය මේ සඳහා නැටුම් කණ්ඩායම් ලබා දෙමින් කටයුතු සිද්ධ කරනවා. මේ ආදී වශයෙන් අපිට නොයෙක් ආකාරයෙන් මේ පෙරහැර මංගල්‍ය සාර්ථකමත් කර ගැනීම සඳහා කටයුතු සංවිධානය කරගන්නට සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම මේ පින්කම සූදානම් කරගෙන මේ වෙනකොට අපි සියලු වැඩ කටයුතු සංවිධානය වෙමින් පවතින අවස්ථාව. අපි මේ පෙරහැර වීදි සංචාරය කරන්නට ආරම්භ කරන්නේ කෙසෙල්පොත යාය 12 විද්‍යාලයේ සිට හවස 6ට පමණ ආරම්භ කරන්නට කටයුතු දැනටමත් සංවිධානය වෙමින් පවතිනවා. ඉතින් මේ පෙරහැර අපි පැය දෙකහමාරක් වගේ ඇතුළත ඓතිහාසික රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයට පැමිණෙන්ට අදහස් කරගෙන තිබෙනවා. ඉතින් මේ වෙලාවේදී මම සිහිපත් කරන්නට කැමති අපේ කෙසෙල්පොත ගම්වාසී පින්වත් ඔබ හැම දෙනාටමත්, එවගේම අපේ මේ YouTube channel එක නරඹන සියලුම පින්වතුන්ට මේ ඓතිහාසික රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයෙන් සිද්ධ කරනුනේ ලබන මේ පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සහ සම්බන්ධ වෙන හැටියටත්, එවැගේම විශේෂයෙන්ම අපිට 6ත් 9ත් අතර කාල සීමාවේදී ඔබට මේ පෙරහැර නිසා
මාර්ග තදබදයක් ඇතිවෙන්ඩ පුළුවන් කෙසෙල් පොත අපේ මග දෙපස ඉන්න සුපින්වතුන්ට ඉතිං ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන හැටියටත් මම මේ වෙලාවේදී සිහිපත් කරනවා යම් කිසි අපහසුතාවයක් වෙනවනං ඒ සඳහාත් කනගාටුව ප්‍රකාශ කරනවා මේ ඓතිහාසික පොසොන් මංගල්‍ය ඉතාමත් සාර්ථකමත් කරගන්නට ඔබ හැමදෙනාගේම සහයෝගය සහ සම්බන්ධතාවය අපේක්ෂා කරමින් මන් අපේක්ෂා කරනවා ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ පෙරහැර 5:30ට වවන තමයි විදි සංචාරය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාට උන්වහන්සේ මතක් කරා රථ වාහන තදබදයක් අපිට වෙන්න පුළුවන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්න. ඒ වගේම පෙරහැර නරඹන පිරිසට ඔබ වහන්සේට මොනවද ප්‍රකාශ කරන්න තියෙන්නේ? ඒ වගේම තමයි ඓතිහාසික රබකැන් පුරාණ රජමහා විහාරස්ථානයේ මේ වෙන විටත් ඒ පැමිණෙන සියලුම බැතිමතුන් වෙනුවෙන් කොයි වගේ දේවල්ද සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට ලහිලහියේ පේනවා මේ ඓතිහාසික රබකැන් පුරාණ රජමහා විහාරස්ථානයේ මළුව අද විදුලි බුබුල් දසදහසකින් ආලෝකමත් කරන්න ඒ සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇත්තටම ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් අපි දැනගන්නට කැමතියි. හොඳයි සුසන්ත මහත්මයා අපි අපේ සුසන්ත මහත්මයා සිහිපත් කළා වගේ අපි රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේ පැරණි චෛත්‍ය රාජාන් වහන්සේ විදුලි බුබුලු දසදහසකින් ඒකාලෝකමත් කරමින් එවගේම අපේ පන්සල් භූමිය විදුලි බුබුලු වලින් ආලෝකමත් කරමින් මේ වෙලාවේදී සූදානම් වෙමින් පවතිනවා සූදානම් කරලා තිබෙනවා. එවගේම තමයි පැමිණෙන සුපින්වත් හැම දෙනාටම පහස එවගේම වෙහෙස නිවා ගැනීම සඳහා අපි මේ වෙනකොට දන්සල් කිහිපයක්ම සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයේ කටයුතු සේවය කරන බාලසූරිය පවුලේ මගේ සහෝදරයන් විසින් අයිස්ක්‍රීම් දන්සලක් සූදානම් කරලා තිබෙනවා. ඒ පවුලේ හැමදෙනාම එකතු වෙලා ඒ වගේම තමයි රාත්‍රී 7:30 වෙනකොට අපේ විහාරස්ථානයේදී රාත්‍රී පාන් දන්සලක් මංජු බේකස් අධිපතිතුමන් මූලිකත්වයේ අරගෙන ගන්මාසී සුපින්වතුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් මේ පාන් දන්සල සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් මේ හැම පහසුකමක්ම ඔබ හැම දෙනාම ඉතාමත් හොඳින් භුක්ති විඳින හැටියට මම මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙන හැටියටත් නැවත වතාවත් සිහිපත් කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. තව තවත් මෙවන් ශාසනික සේවාවන් කරන්නට උන්වහන්සේට චිරජීවනය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරන ගමම් සියලුම බැතිමතුන්ට අපි ආරාධනා කරනවා එන්න ඓතිහාසික රබකැන් පුරාණ රජමහා විහාරස්ථානයට පෙරහැර මංගල්‍ය අද සවස 5:30ට විදි සංචාරය කරනවා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ මතක් කරා වගේම පැමිණෙන සියලුම බැතිමතුන්ට සනීප ආරක්ෂක කටයුතු සෝදානම් කරලා තියෙනවා. ඒ වගේම ආහාර පාන පිළිවෙල කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ ගම්වාසී ඒ වගේම අපේ නායක හාමුදුරන්ගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේගේ අනුශාසනා මත මේ සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් සියලුම අපේ Facebook ඒ වගේම YouTube මගින් අපිව නරඹන මේ සියලුම දෙනාටත් අපි ඉතා ගෞරවණීයව ආරාධනා කරනවා. ඒ වගේම ගම්වාසී ප්‍රදේශවාසී සියලුම බැතිමතුන්ට ආරාධනා කරනවා එන්න මග දෙපසට පැමිණෙන්න පෙරහැර විදි සංචාරය නැරඹීම සඳහා. එහෙමනම්
අපි මේ මොහොතේ සමුගන්නවා ඓතිහාසික රබකැන් පුරාණ රජමහා විහාරස්ථානයේ මාධ්‍ය ඒකකයේ සිට අප නැවත ඔබ හමුවට පැමිණෙන්නේ පෙරහැර මංගල්‍ය ආරම්භ වන ස්ථානයේ සිටයි. එහෙමනම් දැනට අප සමුගන්නවා මම සුසන්ත විජේසූරිය සියලු දෙනාටම තෙරුවන් සරණයි.